ආයුබෝවන් සුබ උදෑසන. දැන් වෙලාව උදේ 5:58යි. අද 2026 ජූනි 27 වෙනි සෙනසුරාදා. මම දැන් මේ ඉන්නේ නුවර බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකේ. දැන් මම මේ ඉන්නේ. මම අද යන්නේ ඉදල්ගස්සින්නට. අද යන්නේ මේ ඉස්සල්ලාම නුවරින් නුවරඑළිය බස් එකක් අරගෙන ඊට පස්සේ නුවරඑළියෙන් නානුවයට බස් එකක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ එතනින් නානුවෙන් කෝච්චිය අරගෙන ඉදල්ගස්සින්නෙන් බහින්න තමයි හිතාගෙන ඉන්නේ. මේ අපි බලමු කොහොමද දැන් යන්නේ කියලා. දැන් වෙලාව 6:04යි. මේ බස් එක 6:08 වෙනකොට මේ ස්ටෑන්ඩ් එකෙන් පිටත් වුණා. නුවරඑළිය AC බස් එකේ ටිකට් එක ගාන දැන් 650ක් වෙනවා. මේ පැය 2කමාරක් යනවා නුවරඑළියට යන්න. දැන් අපි ලබු කැලේට කිට්ටු කරලා ඉන්නේ. දැන් මම නුවරඑළියට ආවා. දැන් මේ බස් එකෙන් බැහැලා ඉන්නේ. මේ මෙතන තියෙන්නේ නුවරඑළිය ප්‍රධාන බස් ස්ටෑන්ඩ් එක. දැන් වෙලාව 8:23යි. 8:23 වෙනකොට නුවරඑළියට ආවා. ඊළඟට මම යන්න ඉන්නේ ග්‍රෙගරි පාක් එක පැත්තට. තව වෙලාව ටිකක් තියෙන හින්දා ඒ පැත්තට යනවා. මේ තියෙන්නේ නානුවයට හැරෙන පාර. මම දැන් ඉන්නේ ග්‍රෙගරි පාක් එක ඇතුලේ. මේකට ඇතුල් වෙන්න වැඩිහිටියෙක්ට රුපියල් 200ක ටිකට් එකක් අය කරනවා. ළමා ටිකට් එක නම් රුපියල් 100යි. මේක ඇතුලට ආපුවාම කෑම බීම ගන්න එහෙම පහසුකම් තියෙනවා. බෝට්ටු සවාරි තියෙනවා. දැන් වෙලාව උදේ 11:07යි. මම දැන් ඉන්නේ නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොලේ. මම දැන් මේ නානුවේ බස් නවත්තන තැනට තමයි ඇවිල්ලා ඉන්නේ. මම මේ දැන් නානුවේ බස් එකකට නගින්න යන්නේ. නුවරඑළිය නානුවේ බස් එකකට. මේ බස් එක පිටත් වෙන්නේ 11:00ට. උදේ 11:00ට. උදේ 11:48යි. නුවරඑළිය නානුවේ බස් එක දැන් නානුවට ආවා. මම දැන් මේ බස් එකෙන් බහින ගමන් මම මේ බස් එකෙන් බැහැලා කෙලින්ම පාර පැනලා යන්න හදන්නේ නානුවේ රේල්වේ ස්ටේෂන් එකට.
ස්ටේෂන් එක ඇතුළේ ඉන්නේ. මම දැන් ඉදල්ගස්සින්නට ටිකට්ටයක් ගත්තා. නානුවේ ඉඳලා ඉදල්ගස්සින්නට ටිකට්ටයක් ගත්තා. ටිකට් එක රුපියල් 100ක් වුණා. හැබැයි කෝච්චිය එන්නේ හවස 2:00ට. කෝච්චිය නානුවෙන් පිටත් වෙන්නේ හවස 2:00ට. මේ වෙලාව උදේ 11:50ට විතර ඇති. මට සාමාන්‍යයෙන් නානුවේ පොඩ්ඩක් ඇවිදින්න ඕන නම් වෙලාව තියෙනවා. මං හැබැයි කොහෙවත් ගියේ නෑ. යනවා නානුවේ මේ වෙලාවේ ඕන නම් ඇවිදිනවා නම් කෙනෙක්ට නානුවේ දියඇල්ල බලන්න යන්න පුළුවන්. ඒක මේ ටවුන් එක ළඟමයි තියෙන්නේ. අර කෝච්චි පාලම යටින් යන දියඇල්ලක්. ඒක මැප් එකේ සර්ච් කරාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ටවුන් එකට පොඩ්ඩක් උඩහින් පල්ලෙහාට පොඩි පාරක් තියෙනවා, කාපට් පාරක්. ඒ පාරෙන් බැහැලා ගියාම මේ ඒ දියඇල්ල ගාවට යන්න පුළුවන්. ඕනනම් කෙනෙක්ට එතෙන්ට ගිහිල්ලා එන්න වෙලාව ඇති. හවස 1:06යි. බදුල්ලින්දලා නානුවයට එන කෝච්චිය දැන් ආවා නානුවේ ස්ටේෂන් එකට. හැබැයි මේ ට්‍රේන් එකම ආපස්සට ආයේ බදුල්ලට යනවා. මේක නානුවෙන් පිටත් වෙන්නේ 2:00ට. මේකේ තමයි මං ඉදල්ගස්සින්නට යන්නේ. හවස 2:06යි. මම මේ කෝච්චියට ඇතුල් වෙන ගමන් ඉන්නේ. මේ කෝච්චිය තව විනාඩි 25කින් බදුල්ලට පිටත් වෙනවා. දැන් මේ කෝච්චියේ තමයි මම යන්නේ ඉදල්ගස්සින්නට. මේ නානුවය අබේවෙල අතර තමයි ඇල්ජින් දියඇල්ලේම බලාගණ්ඩ පුළුවන්. කලින් දිත්වහින්දා මේ පාරේ මේ හරියේ පැරකුම්පුරාරිය වොස්සවේ එකක් තිබ්බා. ඒක දැන් හරිගස්සවට පස්සේ තමයි දැන් කෝච්චිය යන්නේ. නානුවේ ඉඳලා නානුවයටම එන්නේ. නැත්තම් අබේවෙලට විතරයි කෝච්චිය වැඩ කරේ. ඉතින් මේක හදාගත් මේ වොස්සවේ එක හදාගත්ත හින්දා දැන් ඇල්ජින් ඇල්ල එහෙම ඔක්කොම ඒව ඔක්කොම බලාගන්න පුළුවන්. මෙතන හොඳ ලස්සන view ටිකක් තියෙනවා මේ අතරතුර. අබේවෙල නානුවේ අතරතුර හොඳ view ටිකක් බලාගන්න පුළුවන්.
තියෙන්නේ නානෝ අබේ වෙලා අතර තිබ්බ ඔශ්‍යවේක. ඒක දැන් ස්තීරෝම හදලා වගේ තමයි පේන්නේ. හොඳටම හදලා තියෙනවා. දැන් වෙලාව හවස 3:52යි. කෝච්චි ඉදල්ගස්සින්නට ආවා. මම මේ දැන් බහින ගමන් ඉන්නේ. ඉදල්ගස්සිනුත් ඉන්නෙනුත් බදුල්ලට යන්න ගොඩක් සෙනග ඉන්නවා වගේ පේනවා. බහින්නත් එකපාරට අමාරු වුණා. මේ ඉදල්ගස්සින්න ස්ටේෂන් එක ලංකාවේ ලස්සනම රේල්වේ ස්ටේෂන් එක කියලා තමයි කට්ටිය සාමාන්‍යයෙන් කියන්නේ. මේ ස්ටේෂන් එකේ ලස්සන කියන්නේ විනාඩියකට සැරයක් වගේ හැම්වෙලේම ස්ටේෂන් එක හරහා මීදුම ගලාගෙන යනවා. මේ ඒ වගේම හොඳ සීතලකුත් ඇඟට දැනෙනවා. මේ හොඳ ලස්සන පරිසරයක් තියෙනවා මේ හරිය. මං අද රෑට නවතින්න බුක් කරේ මවුන්ට් හෙවන් ඉදල්ගස්සින්න කියන තැන. ඒක තියෙන්නේ මේ ඉදල්ගස්සින්න ස්ටේෂන් එක ළඟමයි. පයින් යන දුරක් වගේ තියෙන්නේ. ඒක තියෙන්නේ මේ ඉදල්ගස්සින්න කන්ද මේ පාමුල වගේ. එතනින්ම තමයි ඉදල්ගස්සින්න හයික් එක පටන් ගන්නෙත්. ඒගොල්ලොන්ගේ රූම් තියෙන තැනින්මයි. මේ පාරේ මෙහෙම ටිකක් දුර ඇවිදන් යනකොට ඉදල්ගස්සින්න ස්ටේෂන් එක නිකන් ලස්සන විව් එකකට පේනවා. ඈතින් පේන්නේ මේ ඒකෙදි බලාගන්න පුළුවන් ස්ටේෂන් එක උඩට මීදුම මෙහෙම එන විදිය. එතන ලස්සනටම තියෙනවා. ෆොටෝ එකක් එහෙම ලස්සනටම ගන්න පුළුවන්. කෝච්චි යන වෙලාවට එහෙම හොඳ ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එතන ඉඳලා. ආයුබෝවන් සුබ උදෑසනක්. දැන් වෙලාව උදේ 5:56යි. දැන් මම උදේ කෑම 7:00ට ගෙනත් දෙන්න කියලා කිව්වා. උදේ කෑම අරගෙන එහෙම්මම ලෑස්ති වෙලා හයික් එක යන්න තමයි මං හිතාගෙන ඉන්නේ. දැන් වෙලාව උදේ 7:36යි. මම දැන් හයික් එක පිටත් වුණා. මම දැන් මේ වෙලාවේ රූම් එකේ බිල කෑමවලට හා ඒ වියදම ඔක්කොම පේ කරා. මට ගිය වියදම මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ දැන් මං හයික් එක පටන් ගන්න යන ගමන් ඉන්නේ.
හයික් එකට විනාඩි 45ක් විතර යනවා කියලා තමයි කියන්නේ. දැන් මේක මේ නැගගෙන යන ගමනුත් පිටිපස්ස හැරලා බලනකොට එහෙම ඉදල්ගස් ඉන්න ස්ටේෂන් එක ලස්සනට පේනවා. පාතින් පේන්නේ අපි දැන් ටිකක් උඩට නැගගෙන යන්නේ. තව ටිකක් ඉස්සරහට යද්දී කඳු මුදුනත් පේනවා. මේ පරිසරය නම් සෑහෙන ලස්සනක් තියෙනවා. සැරින් සැරේ මීදුම බානවා, සීතලක් තියෙනවා. හරිම ලස්සන පරිසරයක් තියෙන මෙතන. මෙතන වනජීවයකින් ගාපු බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ තියෙන හැටියට නම් මේකට අනවසරෙන් ඇතුල්වීම තහනම් කියලා තමයි තියෙන්නේ. හැබැයි මේ හයික් එකේ යන කට්ටිය මේ එහෙම ප්‍රශ්නයක් නෑ යනවා. එහෙම මොකුත් එහෙම කියන්නේ නැහැ. ඉතින් මාත් ඒක ගණන් ගන්න නැතුව ගියා. හැබැයි මේක කැම්පින් කරන්න නම් දැන් දෙන්නේ නැද්ද කොහෙද?
ඉන්න පළවෙනි පීක් එකට තමයි මේ ආවේ. මෙතනින් ඉස්සරහා පල්ලෙහා බෙරගල හෙළ එහෙම පේනවා. ඒක මාරම ලස්සන වීව් එකක්. ඒක දෙන්න ගිහාම එතෙන්ට වෙලා ඕනෙ තරම් වෙලා ඉන්න පුළුවන් කියලා හිතෙන්නේ. එතන මාරම වීව් එකක් තියෙන්නේ. හැබැයි සැරින් සැරේට මීදුම එනවා. එතකොට වීව් එක වැහෙනවා. හැබැයි මගේ වාසනාවට මේ වෙලාවේ මීදුම තිබ්බේ නැහැ. දැන් වෙලාව උදේ 8:26යි. මේ තියෙන්නේ සෙකන්ඩ් පීක් එක. මේකට නගින්න චුට්ටක් අමාරුමත් නෙවෙයි. අර ටිකක් මේ ෆයිනස් ගස්සේම කඩා වැටලා තිනවා. ඒවා ලගින් ගල් වලින් අඩිය තියලා නගින්න ඕනේ. ලොකු අවුලකුත් නැහැ. මේ හැබැයි මේක තමයි නියමම පීක් එක.
පන්සල මෙතෙන්ට ඒ පන්සලත් එක්ක මාරම ප්‍රදේශයක් පේනවා. මාර විශාල ප්‍රදේශයක් පේන්නේ. ජලාශයමත් පේනවා. මං හිතන්නේ සමනල වැවද කොහෙදෝ පේන්නේ. ඒ අමතරව වංගෙඩිගල දෙතනගල එහෙමත් පේනවා. මං ඒව අඳුරගත්තෙත් වීඩියෝ එකකින්. දැන් වෙලාව උදේ 11:33යි. මන් දැන් මේ ඉදල්ගස්සින්නේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. හයික් එක බැහැලා මේ සාමාන්‍යයෙන් හයික් එක නැගලා පීක් එක උඩ වැඩි වෙලා ඉන්නේ නැත්තම් උදේ 7ට කන්ද නගින්න පටන් ගත්තොත් මේ කෝච්චිය අල්ලගන්න එන්න පුළුවන්. හැබැයි දැන් මේ කෝච්චිය යන්නේ නානුවයට. හැබැයි 10යි කාලට තමයි බදුල්ලට යන කෝච්චිය එන්නේ. බදුල්ල පැත්තට යනවා නම් ඒ වෙලාවට කෝච්චියට එන්න ඕනි. නානුවේ ඉඳලා බදුල්ලට, බදුල්ලේ ඉඳලා නානුවයට යන කෝච්චිය වල ටයිම් ටේබල් Google එකේ සර්ච් කරාමත් එනවා. ඒව බලලා තමයි මාත් ආවේ. ඒ ටයිම් ටේබල් හරි.
අවුලක් නෑ දැම් මේ ළඟදි අප්ඩේට් විදිර දාපු ටයිම් ටේබල් තියෙනවා. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි.